ඉතින් වෙනද වගේම අදත් ආදරෙන් පිළිගන්නවා SL Bellsa YouTube channel එකෙන් කියන කොපි ඉන්ඩස්ට්‍රි එකේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයාලා වීඩියෝ එකේ thumbnail එක දකින්න ඇති අද මම මොනවද කරන්න යන්නේ කියලා. ඉතින් අද ඔයගලන්ට මම කියලා දෙන්න යන්නේ කොහොමද අපි hot chocolate එකක් හදාගන්නේ කියලා. හරි. ඉතින් වැඩි වෙලා ගන්නද අපි වීඩියෝ එකට යන්නේ. ඉතින් වීඩියෝ එක යන්න ඉස්සෙල්ලා පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. SL Bellsa YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එකට like කරන්න. ඒ වගේම ඔයගලන්ට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් නොදායන්න මතක් කරන්න එපා. ඒ වගේම මේ ගැන ඉගෙන ගන්න කැමති කට්ටියට ඔයගොල්ලන්ගේ යාළුවන්ට වීඩියෝ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් hot chocolate කියලා කියන්නේ ඇත්තටම fresh milk එක chocolate powder හරි නැත්නම් chocolate sauce හරි එකතු කරලා හදාගන්න රත් කරලා හදාගන්න sweet drink එකකට. ඉතින් මේ hot chocolate එක වර්තමානයේදී ලංකාවේ ගොඩක් entertain drink එකක්. ඉතින් අපි බලමු කොහොමද hot chocolate එක හදාගන්නේ කියලා. ඉතින් මට මේකට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ සෙරමික් කප් එකක්. ඉතින් මම හදන්න යන්නේ hot chocolate එක මෙන්න මේ වගේ සෙරමික් කප් එකකට. ඊළඟට මට අවශ්‍ය වෙනවා මේකට අපි කියන්නේ මාස්මෙලෝ. ඔයගොල්ලෝ දන්නවා ඇති. මාස්මෙලෝ ඉතින් මම මේ යූස් කරන්නේ පොඩි එක හරියද? පොඩි මාස්මෙලෝ එක තමයි මේකට යූස් කරන්නේ. ඊළඟට මට ඕන වෙනවා chocolate sauce. මෙන්න මේ chocolate sauce එක තමයි මම යූස් කරන්නේ. හැබැයි ඔයාලට සාමාන්‍යයෙන් මේකට මේ chocolate powder use කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් තැන්වල chocolate powder තමයි use කරන්නේ. හැබැයි මම අද ඔයගලන්ට පේන්නත් එක්ක මේක හදාගන්න විදිය sauce එකත් එක්ක මොකද ගොඩක් වෙලාවට අපි ගෙවල් වල හදා ගන්නවා නම් මේක ඔයාලට powder එකට වඩා මම හිතන්නේ chocolate හොඳ fresh chocolate sauce එකක් use කරගත්තා නම් හොඳයි. මොකද ගොඩක් අයට ගෙදරකට එන අමුද්දෙකුට හරි ඔයාලට පුළුවන් මේ වගේ drink එකක් හදලා දෙන්න. ඉතින් ඒක නිසා මම තෝරගත්ත අද chocolate sauce එක. හරිද? ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් මේකට අපි කියන්නේ ෆීචර් එක. හරිද? අපිට මට milk එකයි chocolate එකයි දාලා රත් කරගන්න මම පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ ෆීචර් එකක්. ඊට පස්සේ මේක whipping cream එකක්. එහෙම නැත්නම් අපි hot chocolate එක හදලා ඊට උඩින් අපිට whipping cream එකක් දාගන්න පුළුවන්. ඒට අමතරව මේක ඇවිල්ලා chocolate powder එක ඒක උඩින් garnish එකකට දාගන්න. ඒත් එක්කම fresh milk. ඉතින් මෙන්න මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ hot chocolate එකක් හදාගන්න. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. දැන් මම මුලින්ම කරන්න යන්නේ මේකට chocolate sauce දාගන්නවා. සාමාන්‍යයෙන් මම ඕගොල්ලන්ට පෙන්නපු වගේ ceramic cup එකකට ඒකට අපි කියන්නේ 12 ounce ceramic cup එකක්. ඒ කියන්නේ paper cup එකක් 12 ounce. ඔයගොල්ලෝ paper cup එක හදනවා නම් ඒ size එකේ 12 ounce නැත්නම් අර වගේ ceramic cup එකක් හදනවා නම් සාමාන්‍යයෙන් මේකට අපි මම දා ගන්නවා chocolate gram 100ක් විතර. right. ඊළඟට අපි කරන්න ඕනේ මේකට fresh milk දා ගන්න ඕනේ. right. fresh milk දානකොට සාමාන්‍යයෙන් fresh milk මිලිලිටර් 150ක් වගේ වෙන්න දා ගන්න. right. දැන් මේක මෙන්න මේ වගේ හැන්දකින් පොඩ්ඩක් හොඳට mix කරගන්න. ඕගලන්ට ඕනනම් මේකට ඕනනම් ඔය මොනවා හරි සිරප් වගේ වැනිලා හේසල්නට් කැරමල් වගේ ඕනනම් සිරපුත් ඇඩ් කරගන්න පුළුවන්. හැබැයි මම මේකට අද සිරප් ඇඩ් කරන්නේ නැහැ. මොකද ඕගලන්ට මම මේක අර බේසික් නොලෙජ් එකක් දෙන්න තමයි මේ hot chocolate එකක් හදන්නේ. මේ කොහොමද අපි ප්‍රධාන දේවල් ටික hot chocolate එකක් හදන්න යූස් කරන්න කියලා. right. දැන් මම මේ mix කරගත්තු milk එකයි chocolate එකයි දැන් මම කරන්නේ ස්ටීමර් එකකින් milk steamer එකකින් මම මේක හොඳට hot කරගන්නවා. right. දැන් මම මේක හොඳට hot කරගන්න යන්නේ. කියන්න ඕන දෙයක් ඕගොල්ලෝ මේක hot chocolate එක ස්ටීම් කරද්දී
සාමාන්‍යයෙන් හොට් චොකලට් එක ටෙම්පරේචර් එක තියෙන්න ඕනේ සෙල්සියස් අංශක 65ත් 70ත් අතර. 70ත් මැක්සිමම් 75 වුණත් කවන්නේ නැහැ. මොකද හොට් චොකලට් එකේ ටේස්ට් එක එන්නේ චොකලට් එක චොකලට් එක රස්නේ වෙන තරමට. ඊළඟට අපි හිතමු පොඩි කට්ටියට ඕගොල්ලෝ හොට් චොකලට් එකක් හදනවා කියලා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා කිඩ්ස් ටෙම්පරේචර්. එහෙම නැත්නම් පොඩි කට්ටියට හදන්න ඕනේ සාමාන්‍යයෙන් මැක්සිමම් 45ත් 50ත් අතර සෙල්සියස් අංශක ප්‍රමාණයකට එන්න තමයි පොඩි අයට හදනවා නම් ඕගොල්ලෝ හොට් චොකලට් එකක් හදා ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ නැති මම මේ හදාගත්තු හොට් චොකලට් එක. දැන් මම මේක මෙන්න මේ විදිහට කප් එකට දාගන්නවා. right. ඊළඟට මම කරන්නේ මේකට ගානිෂ් එකක්. එහෙම නැත්නම් අපි කියනවා මම ඔයගොල්ලන්ට කලින් කිව්වේ මට අවශ්‍ය වෙනවා whipping cream කියලා. ඉතින් මම මේකට උඩින් whipping cream එකක් මෙන්න මේ වගේ තවර ගන්නවා. right. ඊළඟට මම කරන්නේ මෙන්න මේ මාෂ්මෙලෝ ටික මෙන්න මේ වගේ උඩින් මේකට මම මෙහෙම දාගන්නවා. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් ඊට උඩින් මෙන්න මේ වගේ චොකලට් පවුඩර් ටිකක් මෙන්න මෙහෙම ලස්සනට උඩින් ඉහගෙන යන්න. right. ඉතින් මෙන්න මේකට තමයි අපි හොට් චොකලට් එක කියලා කියන්නේ. ඉතින් ඔයගලන්ට දැන් කොයි අයිඩියා එකක් එන්නේ නැති හොට් චොකලට් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ වැඩ කරන තැන එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගෙදර හොට් චොකලට් එකක් හදාගන්න පුළුවන් නම් මෙන්න මේ වගේ හදන්න try කරලා බලන්න. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ හැමෝටම තේරෙන්නේ නැති දැන් කොහොමද හොට් චොකලට් එකක් හදාගන්නේ කියලා. ඉතින් මම මේක පොඩ්ඩක් රස බලන්නම්. ඉතින් try කරලා බලන්න ඔයගොල්ලෝ ගෙදරදී හරි නැත්නම් ඔයගොල්ලෝ වැඩ කරන තැනදී හොට් චොකලට් එකක් කොහොමද හදාගන්නේ කියලා. හරි. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය.